සුබ දවසක් යාළුවනේ. අද මගේ දෙවෙනි පැරසෙල් එක තමයි අරගෙන ආවේ. මගේ පළවෙනි පැරසෙල් එක මං හිතුවටත් වඩා හොඳට සාර්ථකව කරගන්න පුළුවන් වුණා. මට පුළුවන් විදියට ඉල්ලපු හැමෝටම වගේ පැළ දුන්නා. මගෙන් පැළ මිලදී ගත්ත සියලු දෙනාට බොහොම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම මගේ දෙවෙනි පැරසෙල් එකටත් ඔයාලගේ සහයෝගය මං බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලමුද අද මගේ සේල් එකේ තියෙන්නේ මොනවද කියලා. අංක 1 මෙන්න මේ ඇග්ලොනිමා එක. ඒක රුපියල් 150යි. අංක 2 මේ ඇග්ලොනිමා එක. ඒක රුපියල් 150යි. අංක 3ට තියෙන්නේ කෝලියස් එකක්. ඒක පොට් එකේ පැළ 4ක් වගේ තියෙනවා. අංක 3 150යි. අංක 4ටත් තියෙන්නේ කෝලියස් එකක්. ඒකෙත් තියෙනවා පැළ 3ක් තියෙනවා. අංක 4ත් 150යි. අංක 5ට තියෙන්නේ මෙන්න මේ කෝලියස් එක. එයාගෙත් තියෙනවා පැළ 4ක්. එයත් 150යි. අංක 6 මේ කෝලියස් එක. එයාගෙත් පැළ 4ක් වගේ තියෙනවා. එයත් රුපියල් 150යි. අංක 7ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක කැලේඩියම් එකක්. එයාගෙත් පැළ 3ක් 4ක් වගේ තියෙනවා. එයත් රුපියල් 150යි. ඊළඟට අංක 8ෙන් තියෙන්නේ මෙන්න මේ කැලේඩියම් එක. ඒ ප්ලාන්ට් එකෙත් පැළ 3ක් වගේ තියෙනවා. එයත් රුපියල් 150යි. අංක 9ටත් තියෙන්නේ කැලේඩියම් එකක්. එයාගේ නම් පැළ ගොඩක්ම තියෙනවා. එයා රුපියල් 250යි. ඊළඟට අංක 10. අංක 10න් තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක පිලෝ එකක්. එයාගේ මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. එයා නම් ටිකක් ලොකුයි. එයා රුපියල් 800 එයා රුපියල් 1000යි. ලොකු ප්ලාන්ට් එකක් ඒක. මේ පොඩි පැළයක් තියෙනවා. ඒක රුපියල් 200යි. අංක 10 පොඩි පැළේ රුපියල් 200යි. ලොකු මදර් ප්ලාන්ට් එක රුපියල් 1000යි. අංක 11ට තියෙන්නේ කැලතියා ප්ලාන්ට් එකක්. මේ බුෂ් එකක් තියෙන්නේ. පැළ ගොඩක් තියෙනවා ඒකේ. ඒක රුපියල් 300යි. අංක 12ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඒකෙත් පැළ තියෙනවා. මේ පොඩි ප්ලාන්ට් එක රුපියල් 50යි. මදර් පොට් එක රුපියල් 200යි. ඊළඟට තියෙන්නේ අංක 13. අංක 13න් ඉන්නේ මෙන්න මේ පිලෝ එක. එයා රුපියල් 300යි. අංක 14ටත් තියෙන්නේ එයාගේ ඊට වැඩිය ටිකක් ලොකු ප්ලාන්ට් එකක්. කට් කරගන්නත් පුළුවන් කට් මුල් සහිතයි. අංක 14 රුපියල් 400යි. අංක 15ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. එයා රුපියල් 100යි. අංක 16 ඇග්ලොනිමා එකක්. මේක අංක 16 150යි. අංක 17ට තියෙන්නේ මේ ප්ලාන්ට් එක. එයා රුපියල් 100යි. අංක 18 ඇග්ලොනිමා එකක්. මේක එයත් රුපියල් 100යි. අංක 19ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක.
ඒ අංක 19. මේ පොඩි ප්ලාන්ට් එක රුපියල් 100යි. ලොකු එක රුපියල් 300යි. අංක 20 මේ ඇග්ලොනිමා එක. අංක 20 රුපියල් 100යි. අංක 21ටත් ඇග්ලොනිමා එකක්. මෙන්න මේ ප්ලාන්ට් එක ලොකුයි එක. මේක රුපියල් 250යි. අංක 22ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මම නම් හැංගින් පොට් එකකට දාගෙන තියෙන්නේ. ඒකෙත් පැල ගොඩක්ම තියෙනවා. පඳුරක් වශයෙන් තමයි තියෙන්නේ. ඒ පොට් එකම රුපියල් 250යි. ඊළඟට අංක 23. අංක 23ට තියෙන්නේ ජපන් රෝස පොට් එකක්. මල් නම් පිපිලා නැහැ. මෙයාගේ තද දම් පාට අර පෙති පහක සාමාන්‍යයෙන් ටිකක් ලොකු මලක් තමයි හැදෙන්නේ. මේ පොට් එකම රුපියල් 200යි. අංක 24ට ඉන්නේ මෙන්න මෙයා. එයාගේ මල් තියෙනවා ලොකු බුෂ් එකක් වගේ. එයත් රුපියල් 200යි. අංක 25. අංක 25න් තියෙන්නේ මෙන්න මේ මල. ඒ පොට් එකත් රුපියල් 200යි. අංක 26. අංක 26ට තියෙන්නේ මෙන්න මේ සුදු පාට පෙති පහක් වගේ පිපෙන්නේ මේකේ. එයත් රුපියල් 200යි. අංක 24 තියෙන්නේ මෙන්න මෙයා. මෙයා තදම තද දම් පාටක් වගේ මෙයාගේ තියෙන. මෙයා වැලක් ආකාරයට තමයි හැදෙන්නේ. පෝතොස් එකක් වගේ. හැංගින් පොට් එකකට දාලා හදා ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් රුපියල් 50යි. ඊළඟට අංක 28. අංක 28. අංක 28න් තියෙන්නේ ඇන්තූරියන් එකක්. මෙන්න මේ ඇන්තූරියන් එක. මෙන්න මෙයාගේ ප්ලාන්ට් දෙකක් තියෙනවා. මල් දෙකක් එක්ක අඩියකට වඩා උසයි. කට් කරගන්නත් පුළුවන්. මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් රුපියල් 700යි. මේ පෙයාම තමයි. එයත් රුපියල් 700යි. මෙන්න මෙයා තමයි ඒ. ඊළඟට ඉන්නේ මෙන්න 29. මෙයා මික්කා. මගේ පළවෙනි සේල් එකෙත් තිබුණා. ඒ පළවෙනි සේල් එකේ නම් මීට වැඩිය ටිකක් පොඩි පැල. මේ පාර තියෙන්නේ ටිකක් ලොකු දෙන්නෙක්. මෙයාලා දෙනවා රුපියල් 400. අංක 29 රුපියල් 400යි. මෙන්න මෙයා. මෙයාගේ රෝස පාට සුදු පාට මික්ස් වෙච්ච මලක් තමයි තියෙන්නේ. එයා රුපියල් 300යි. පොහොට්ටුවත් එක්කත් එකක් තියෙනවා. චූටි පැලයකුත් තියෙනවා ඒකේ. ඔයාලා කැමති නම් කට් කරගන්නත් පුළුවන්. දෙකේම කට් මුල් තියෙනවා. මල් එක්ක මේ දෙක එක ප්ලාන්ට් එකක් රුපියල් 300යි. පොඩි පැල තියෙනවා රුපියල් 100යි පොඩි පැලයක්. මෙන්න මෙයාගේ මල් එක්ක 300යි. පොඩි පැල තියෙනවා රුපියල් 100යි. අංක 30. ඊළඟට අංක 31. අංක 31ට තියෙන්නේ මෙන්න මේ ලස්සන බ්ලැක් කාඩිනල් එක. එයාගේ පැල මල් එකක් තියෙනවා. පොහොට්ටු එකක් තියෙනවා. ප්ලාන්ට් 3ක් දෙන්න පුළුවන්. එක ප්ලාන්ට් එකක් රුපියල් 800යි. මේ බලන්න. හරිම නිරෝගී. ලොකුයි. පොඩි නැහැ බැල ලොකුයි. හරි. මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් රුපියල් 800යි. පොඩි පැල තියෙනවා. මේ වගේ පැලයක් රුපියල් 350යි. ප්ලාන්ට් දෙකක් දෙන්න පුළුවන්. පොඩි පැලයක් තියෙනවා රුපියල් 200යි. ඒ අංක 31. අංක 32 ඊළඟට එයත් මෙන්න මේ වගේ රතු පාට දිගටි මලක් එන්නේ. එයා ලොකු වෙනකොට තවත් ලස්සන වෙනවා. පෙත් ඇම්බරිලා වගේ හැදෙනවා. මේ වගේ ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. එයා රුපියල් 500යි. ඊළඟට ඉන්නේ මෙන්න මෙයා. මෙයා
නම් කට් කරගන්නත් පුළුවන්. අංක 33 රුපියල් 500යි. ඊළඟට ඉන්නේ මෙන්න මෙයා. මෙයාගේ නම විවාරා පින්ක්. එයත් ලොකු ප්ලාන්ට් එකක්. ලොකුම ලොකුයි. කට්මුල් සහිතයි. ප්ලාන්ට් දෙකක් තියෙනවා. ඒ ලොකු මද ප්ලාන්ට් එකක් රුපියල් 800යි. පොඩි පැල දෙකක් තියෙනවා පොහොට්ටුත් එක්ක. මේ වගේ පොට් එකක් රුපියල් 300යි. අංක 34 පොහොට්ටුත් එක්ක 300යි. මද ප්ලාන්ට් එකක් 800යි. මේ ප්ලාන්ට් ටික තමයි අද මගේ සේල් එකේ තියෙන්නේ. අද මගේ සේල් එකේ තියෙන පැල ඔයාලට මිලදී ගැනීමට අවශ්‍ය නම් මට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාන්න. මගේ ෆෝන් නම්බර් එක 077යි 99යි 60යි 659. සියලු දෙනාටම බුදු සරණයි.